ඔයාලා ගොඩක් මහන්සි වෙලා MCQ ලකුණු වැඩි කරගන්න try කරනවා. හැබැයි ඔයාලටම තේරෙනවා එක level එකකට ආවට පස්සේ එතනින් එහාට MCQ ලකුණු වැඩි වෙන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට දැනට තියෙන MCQ ලකුණු 35යි නම් ඔයාලා try කරනවා MCQ 40ක් විතර හරියට ගහගන්න. හැබැයි කොච්චර try කරත් කොච්චර මහන්සි වුණත් ඒ ගාන වැඩි වෙන්නේ නැහැ. හැම වෙලාවෙම 35ක් 34ක් ඔය 35 ගෙන් රේන්ජ් එකේ තමයි යන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඕක ගොඩක් අයට වෙන දෙයක්. ඕක වෙන්න ඇත්තටම තියෙනවා හේතු තුනක්. ඔන්න ඔය හේතු තුන කතා කරන්න තමයි හදන්නේ. හරි. මෙන්න මේකයි පළවෙනි හේතුව. MCQ එකක් වරදින්න පළවෙනි හේතුව තමයි ඔයාලා ගාව තියෙන තියරි නොලෙජ් එකේ අවුලක්. ඒ කියන්නේ ඔයාලා පාඩම් කරලා නැහැ කියන එකද? නෑ. මෙන්න මේකයි ගැටලුව. තියරි නොලෙජ් එකේදී ඔයාලට ඒ පාඩමට අදාළ කරන දේවල් ටික මතකයි. ඔයාලා පාඩම් කරලා තියෙන්නේ. ඇත්ත. හැබැයි MCQ එකක් ගත්තොත්, MCQ ප්‍රශ්නයක් ගත්තොත්, MCQ ප්‍රශ්නයක් හැදෙන්නේ ගොඩක් වෙලාවට හෙන අස්සෙන් තියෙන පොයින්ට් වලින්නේ. සමහර වෙලාවට ඉතාම සියුම් කාරණාවකින් තමයි ඕක හැදෙන්නේ. එතකොට අපි පාඩම් කරද්දී ඇත්තටම වෙන්නේ පාඩම් කරපු කොටසින් අපිට මතක තියෙන සමරි එකක්. ඒ විදිහටම අපිට මතක තියෙන්නේ නෑනේ ගොඩක් වෙලාවට. අර සමරි එක ඇතුලේ අපි හිතාගෙන ඉන්නවා අපිට ඒ කොටස පුළුවන් කියලා. ඔව් ඇත්ත පුළුවන්. හැබැයි MCQ එකකට සමහර වෙලාවට අවශ්‍ය වෙන අර ඊටාම සියුම් කොටස අපේ ඔළුවට ගිහිල්ලා නැහැ. අපි පාඩම් කරාට අපිට මතක තියෙන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා ගොඩක් වෙලාවට ඔයාලගේ MCQ වරදින්න පුළුවන්. සාමාන්‍යයෙන් A level paper එකේ ගත්තොත් MCQ 10ක් වගේ තියෙන්නේ ඔන්න ඔය ඊටාම සියුම් කාරණා වලින්. එතකොට ඒ MCQ ගොඩක් වෙලාවට ඔයාලගේ අතින් වරදින්න පුළුවන්. කොහොමද ඔයාලගේ තියරි නොලෙජ් එක අවුල් කියලා අඳුරගන්නේ? ඒක අඳුරගන්නේ මෙහෙමයි. MCQ එකකට උත්තර පහක් තියෙනවනේ. 1 2 3 4 5 කියලා. ඔන්න ඔය විදිහට තියෙනවා. ඔයාලා උත්තරේ ගහන්න යද්දී ඔයාලට තේරෙනවා මෙන්න මේක උත්තරයක් නෙමෙයි, මේක උත්තරයක් නෙමෙයි, මේක උත්තරයක් නෙමෙයි ගාලා ඔයගොල්ලෝ අයින් කරනවා. හැබැයි ඔයාලා හැම වෙලාවෙම වගේ හිර වෙවි මෙන්න මෙහෙම උත්තර දෙකක් අතරේ. මේකද හරි මේකද හරි දෙකම හරි වගේනේ කියලා ඔයගොල්ලන්ට පෙනේ. හරිද? හොඳටම ෂුවර් මේ දෙකෙන් එකක් තමයි උත්තරේ. හැබැයි මොකක්ද උත්තරේ කියන්නේ ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. අන්න එහෙම වෙනවා කියලා කියන්නේ ඒ කොටසට අදාළ කරන අර සියුම් කාරණා ඔයගොල්ලන්ට අහු වෙලා නැහැ කියන එක. හරිද? එතකොට මෙන්න මේකෙන් ඔයාලට අඳුරගන්න පුළුවන් තියරි නොලෙජ් එක අවුල්ද නැද්ද කියලා. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? මෙහෙමයි. ඕගොල්ලෝ තාමත් MCQ ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. තාම ඔයගොල්ලෝ පේපර් එක ලියන්න කියේ නෑනේ. ඒක නිසා ඔයගොල්ලෝට කල් තියෙනවා. ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේම හිර වෙන වෙලාවට ටග් ගාලා රිසෝස් බුක් එක සම්පත් පොත අරගෙන බලන්න එතනදී ඔයාලට මිස් වෙච්ච කාරණාව මොකද්ද කියලා. හරිද? මේ බලපු වාක්‍ය ගැලපෙනවද කියලා බලන්න. රිසෝස් බුක් එකෙන් උත්තරේ හොයන්න try කරන්න. අන්න එහෙම try කරනකොට ඔයාලටම පෙනේවි අර අදාළ කරන සියුම් කාරණාව මොකද්ද කියලා. හරිද? අන්න ඒක තමයි මේ තියරි නොලෙජ් කතාවෙන් මට කතා කරන්න ඕන උනේ. එතකොට මෙන්න මේ පාර්ට් එක ඔයාලා හදාගත්තා කියලා කියන්නේ මේ ලකුණු ගාන අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. හරි. දෙවෙනි හේතුව තමයි ඕගොල්ලෝගේ මානසික ඒකාග්‍රතාව. එහෙම නැත්නම් concentration කියන එක නැති වෙන එක. හරි. concentration කියන එක නැති වෙන්නේ ඇයි? මෙහෙමයි. MCQ paper එකක් ගත්තොත් සාමාන්‍යයෙන් paper එක පැය දෙකක් විතර තියෙනවා. එතකොට ටික වෙලාවක් එක දිගට MCQ කරගෙන යද්දි ටික වෙලාවකින් නිකන් එපා වෙන ගතියක් එනවනේ. ඊට පස්සේ ඔයාලා MCQ එකක් අර සිහියෙන් කියවන්නේ නැහැ. සරලවම කිව්වොත් සිහිය නැතිකම නිසා ඔයගොල්ලෝ MCQ වරද්ද ගන්නවා. සිහියෙන් කියවන්නේ නැති හේතුව තමයි එක දිගට MCQ කියවගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා. හරිද? එතකොට සමහර වෙලාවට ඔයාලටම තේරිලා ඇති MCQ එකට උත්තරේ ඔයාලා හොඳටම දන්නවා. හැබැයි ඔයාලා වෙන බයිලයක් තමයි ගහලා තියෙන්නේ. හරිද? අන්න ඒක නිසා ඕගොල්ලෝ සමහර වෙලාවට පේපර් එක ලියන වෙලාවේ අවුල් වැඩක් කළා. ගෙදර ඇවිල්ලා බැලුවම ඕගොල්ලන්ටම තේරෙනවා අපරාධ මේ හින ගොන් වැඩක් නේ කරලා තියෙන්නේ මේක දැන වරද්දලා. අන්න ඒව හිතනවා නම් ඒකට හේතුව තමයි ඔයාලගේ මානසික ඒකාග්‍රතාව පේපර් එක වෙලාවේ මේන්ටේන් වෙලා නැහැ කියන එක. සිහියෙන් ඉඳලා නැහැ කියන එක. සිහියෙන් හිටියනම් ඒ උත්තරේ හරියට ඔයාලට ගහගන්න පුළුවන්. ඕක තමයි MCQ එකක් වරදින දෙවෙනි හේතුව. එතකොට හේතුව කිව්වා ඒක අඳුරගත්ත විදිහ කිව්වා. කොහොමද ඕක හදාගන්නේ? මෙහෙමයි. අපි ප්‍රශ්නයක් කියවනකොට ඒ ප්‍රශ්නෙක තියෙනවානේ වැදගත්ම කාරණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිදුවන වගේ කතා. එහෙම නැත්නම් වන්නේ, නොවන්නේ, නිවැරදි, සාවද්‍ය අර ඒ වගේ වචන තියෙනවානේ. අන්නේ වචන හරියට
ඔළුවට දාගන්න ඕන. ඒ වචනේ හරියට ඔළුවට යන්නේ නැති හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට ඔයාලගෙන් MCQ එක වරදින්නේ. එතකොට ඔයාලට පුළුවන් පැන්සලක් වගේ අරගෙන ඒ වැදගත්ම කරන කී පොයින්ට්ස් වලට වැදගත්ම කාරණා වලට යටින් ඉරක් ගහගන්න. එහෙම නැත්නම් රවුම් කරගන්න. හැම වෙලාවෙම වාක්‍යයක් කියවද්දී ඒ වාක්‍යයේ තියෙන වැදගත්ම කාරණා ටික හැම වෙලාවෙම රවුම් කරගන්න. එහෙම නැත්නම් යටින් ඉරක් ගහගන්න. හරිද? හයිලයිට් කරන්න යන්න එපා වෙලාවක් නැහැනේ. ඒක නිසා පැන්සලක් අරගෙන යටින් ඉරි ගහගෙන යන්න. ඒ වැදගත් කාරණා වලට ඔයාලා එහෙම යටින් ඉරක් ගහගන්නවා. එහෙම නැත්නම් සලකුණු කරගන්නවා කියලා කියන්නෙම ඔයාලා ඒ ප්‍රශ්නය ගැන සිහියෙන් ඉන්නවා කියන එක. එතකොට ඔයාලගේ ලකුණු අඩු වෙන්න තියෙන සම්භාවිතාව ගොඩාක්ම අඩු වෙනවා. ඇත්තටම ප්‍රධානම හේතු දෙක වෙන්නේ මෙන්න මේ කාරණා දෙක. ඊට අමතරව මෙතනදී ඔයාලට ගොඩක් ලකුණු වැඩි කරගන්න පුළුවන් මේ කරුණු දෙක හරහා. තුන්වෙනි කාරණාව ගත්තොත් වැඩි ඕගොල්ලන්ට තේරෙන එකක් නෑ. හැබැයි මේක සමහර කට්ටියට තේරෙයි. හරිද? ඒ තමයි ඕගොල්ලොන්ගේ ඇනලයිස් පාර්ට් එක. එහෙම නැත්නම් ඇනලිටික්ස්. හරිද? ඇනලයිස් කරන පාර්ට් එක, ඇනලිසිස් පාර්ට් එක ඕගොල්ලොන්ගේ අවුල් යන්න පුළුවන්. මොකද්ද ඇනලයිස් කරනවා කියන්නේ? මෙහෙමයි. හරිද? ඕගොල්ලොන්ට තේරෙනවා දැන් ප්‍රශ්නයක් කවුරු හරි ඔයාලගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා කියලා හිතන්නකො. හරිද? නිකන් සමහර වෙලාවට තේරෙන්නේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න. අන්නේ සීන් එක ඕගොල්ලන්ට තේරෙනවානේ ප්‍රශ්නයක් අහද්දි. කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා ඔයාලගෙන් අහනවා අද හවස වැඩක් තීද? හරිද? එතකොට ඔයාලා දන්නවනේ ඌ වැඩක් තීද කියලා අහන්නේ ඌත් එක්ක කොහේ හරි යන්න හරි මොකක් හරි වැඩකට කියලා. ආන හේතුව ඔයාලට තේරෙනවනේ. MCQ වලත් අන්න ඒ වගේ. පේපර් එකක් හදද්දී ඒ පේපර් එක හදන කෙනා එහෙම නැත්නම් මේ පේපර් එක හදන පැනල් එක ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලියන එකම විතරක් නෙමෙයි. එයාලා බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්නෙට අදාළව ඔයාලට තියරි පුළුවන්ද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට අදාළ කරන දැනුම ඔයාලා ගාව තියෙනවද කියන එක තමයි බලන්නේ. හරිද? එතකොට ඔයාලට පුළුවන් නම් ප්‍රශ්නේ අහලා තියෙන විදිහ දැක්කම ඒ ප්‍රශ්نين එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න. අන්න ඒක තමයි ඇනලයිස් කරන පාර්ට් එක වෙන්නේ. හරිද? මේක ටිකක් සංකීර්ණ කතාවක්. සමහර වෙලාවට ඔයාලට ඕක අහුවෙලා ඇති. මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. හරිද? හිතන්න 2019 නිව් සිලබස් එකේ පළවෙනි MCQ එක තමයි ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ. ඕන එකෙක් දන්නවා උත්තරේ සෛලය කියලා. උත්තරේ ගන්න එක නෙමෙයි වැඩේ. පේපර් එක හදපු කෙනා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. ඔයාලගෙන් බලාපොරොත්තු වෙලා තින්නේ ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියන වාක්‍ය කොහෙද තිබුණේ? සෛලවාදය. අපෙන් බලලා තියෙන්නේ මේ යකාට සෛලවාදය පුළුවන්ද කියලා. හරිද? එතකොට ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්نين එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි MCQ ඇනලයිස් කරනවා කියලා කියන්නේ. MCQ විතරක් නෙමෙයි. මේක කෙමිස්ට්‍රි ෆිසික්ස් වල රචනා ප්‍රශ්න වලට උනත් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වලට උනත් වැදගත් වෙන කාරණාවක්. මෙන්න මේ ඇනලයිස් කරන පාර්ට් එක ඔයාලට හොඳටම පුළුවන් නම් ඔයාලගේ ලකුණු මාර විදිහට වැඩි වෙනවා. හරිද? මේ දෙකෙන් කොහොමත් වැඩි වෙනවා. මේ පාර්ට් එක ඔයාලට කරගන්න පුළුවන් වුණා කියලා කියන්නේ අනිවාර්යෙන්ම MCQ 47ක් 48කට යන්න පුළුවන්. 45කට වඩා අනිවාර්යෙන්ම යන්න පුළුවන්. මෙන්න මේ තුනම හරියට කරගත්තොත්. එතකොට මෙතනදී මම කතා කරේ තියරි නොලෙජ් එක ගැන, ඊට පස්සේ කන්සන්ට්‍රේෂන් එක මේන්ටේන් කරගන්නේ කොහොමද සහ MCQ එකක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇනලයිස් කරන්නේ කොහොමද කියලා. මේ කාරණා දෙක නම් ඔයාලට ගොඩක් හොඳට තේරෙන්නේ නැති. මේක ලොකුවට තේරුම් නැති වුණාට ගණන් ගන්න එපා. මේක ටිකක් සංකීර්ණ කතාවක්. මං සරල විදිහට තමයි කියලා දුන්නේ. හරි. එතකොට ඔයාලා කොහොමද තනියෙන් වැඩ කරලා MCQ ලකුණු වැඩි කරගන්නේ? ඕක ඔයාලට ප්‍රශ්නයක් නේ. හරිද? එහෙම නැත්නම් අපිට මේකකින් සපෝට් එකක් දෙන්න බැරිද? මොකක් හරි කාගෙන්වත් උදව්වක් නැද්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හරිද? අන්න ඒකට උත්තරය තමයි මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට වැටෙන්නේ බදාදා උදේ. හරිද? ඒ කියන්නේ 15 වෙනිදා උදේ. හරිද? 15 වෙනිදා රෑ ඉඳලා අපි පටන් ගන්නවා MCQ ඇනලයිස් කරන්න. ඒ කියන්නේ අපේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යන්න පටන් ගන්නවා 15 වෙනිදා රෑ ඉඳලා. හරිද? 15 වෙනිදා ඒ කියන්නේ බදාදා රෑ 12ට. හරිද? රෑ 12 ඉඳලා ඕගොල්ලන්ට පැයක වගේ කාලයක් අරගෙන. හරිද? බදාදා ඉඳලා හැමදාම රෑ 12 ඉඳලා 1 විතර වෙනකම් පැයක වගේ වෙලාවක් අරගෙන MCQ ටිකක්
අපි ඇනලයිස් කරනවා හැමදාම. හරිද? මේක රිවිෂන් එකේ ළමයින්ට කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඕන කෙනෙක්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතනදී පැයක් අරගෙන අපි ප්‍රශ්නයකට කොහොමද ඒකේ අදාළ කරන තියරි ටික දැනගන්නේ? එහෙම නැත්නම් අර සියුම් තියරි කාරණා මොනවද කියන ටික. ඊට පස්සේ කොහොමද ඒකේ කන්සන්ට්‍රේෂන් එක, එහෙම නැත්නම් ඒකාග්‍රතාව පවත්ව ගන්න කියන එක. ඊට පස්සේ ප්‍රශ්නේ කොහොමද ඇනලයිස් කරන්න කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ කොහොමද හිතන්නේ කියන එක අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයාලට ඒ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට නොමිලේ කරන්නේ දවසකට පැයක් හැමදාම MCQ ටිකක් ඇනලයිස් කරන වැඩක් යන්නේ. එතකොට එතනදී ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක වැටුණට පස්සේ මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙවි අපේ WhatsApp group එකේ link එක. අන්න ඒකෙන් අපේ WhatsApp group එකට join වෙන්න. එතනදී ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට නිදිමත වෙලාවට ඔය දවල්ට ක්ලාස් ගිහිල්ලා හවස ඔන්ලයින් ක්ලාසස් මොනවාට හරි ගිහිල්ලා රැට ඕගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නකොට ඕගොල්ලන්ට මෙන්න මේ කොටසෙන් පටන් ගන්න පුළුවන්. අපිත් එක පැයක් විතර වැඩ කළා MCQ ගහන හැටි ඕගොල්ලන්ට අර MCQ එක හිතන විදිය ඕගොල්ලන්ට කියලා දෙන්න තමයි මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. එතකොට මෙතනදී අපි කතා කරේ MCQ එකක් කොහොමද වරදින්නේ? MCQ එක වරදින එකෙන් නැවතිලා හරියට හදාගන්නේ කොහොමද? MCQ ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි මේ කතා කරගෙන ගියේ. ඒකට අපේ පැත්තෙන් වෙන්න ඕන උදව්ව තමයි අපි මේ කරන්න හදන්නේ. හරි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙවි. එහෙම නැත්නම් ආවේ නැතත් කමක් නැහැ. මෙන්න මේ දේවල් ටික ඔයාලා තේරුම් ගනීවි. මේකත් එක්ක ඔයාලා වැඩ කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ MCQ ගැන මොකක් හරි අවුලකින් ඉන්න යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක පෙන්නලා ඒ කට්ටියගේ MCQ ලකුණු වැඩි කරන්න සපෝට් එකක් දෙන්න. ඔය ටික තමයි මෙතනදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 15 බදාදා රෑ 12 ඉඳලා 1 වෙනකන් හැමදාම එද්දයින් පස්සේ හැමදාම රෑ 12 ඉඳලා 1 වෙනකන් ඕගොල්ලොන්ට MCQ ඇනලයිස් කරන පාර්ට් එකක් අරගෙන එන්න.